ඔයත් අනික් අය වෙනුවෙන් දේවල් කරන්න ගිහිල්ලා ජීවිතේ හෙම්බත් වෙලාද ඉන්නේ. තමන්ගේ සහකරුවා වෙනුවෙන්, එහෙමත් නැත්නම් තමන්ගේ යාළුවෙක් වෙනුවෙන්, එක්කෝ යාළුවෝ ගොඩක් වෙනුවෙන්, පවුල වෙනුවෙන් ගොඩක් දේවල් කරලා හෙම්බත් වෙලාද? ඔයාටත් මේ වෙලාවේ හිතෙනවද මම මෙච්චර කරලත් මෙයාලා මට මොනවද කරේ කියලා? මතක තියාගන්න. මෙතනදී දේවල් දෙකක් තියෙනවා. අපි අනික් අයට දේවල් අනිවාර්යෙන් කරන්න ඕනේ. අපි මේ ලෝකෙට එන්නේ පර්පස් එකක් එක්ක. ඒ කියන්නේ අපි සේවයක් කරන්න. ඉතින් අපි මිනිස්සු වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ඕනේ මේ ජීවිත කාලය ඇතුළත. හැබැයි අපේ සීමාවල් පන්නගෙන නෙමෙයි. ඔයාට දැනෙනවා නම් ඔයාට ඔයාවම නැති වුණා කියලා. අන්න එතන ඒක ඔයා තුලින් ඔයාවම ෆික්ස් කරගන්න ඕන තැනක්. තමන් නැති කරගෙන කවදාකවත් අනික් අය වෙනුවෙන් කරන්න යන්න එපා. එතනදි වෙන්නේ ඔයා ඩැමේජ් කරගන්නේ ඔයාගේ සෙල්ෆ් රිස්පෙක්ට් එක. තමන්ට තියෙන ආදරය තමයි ඒ නැති කරගන්නේ. ඉතින් තමන් ජීවත් වෙනකොට අනික් අයට උදව් කරන්න, නමුත් සීමාවකට. අනික් දේ තමයි අපි දෙයක් කරනවා නම් ඒක කරා ඉවරයි. එතනින් ඒ මිනිස්සයා ඒ දෙයට ප්‍රතිඋපකාර කරාවිද, මට කෝල් එකක් දීලා thank you කියයිද, හැමෝටම මං එහෙම කරා කියලා කියයිද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. මම මෙහෙම කරා කියලා කෙනෙක්ට කියන්න අවශ්‍යත් නැහැ. මොකද ඒක උදව්වක් නම් තමන් හදවතින් නම් කරන්නේ ඒ දේ කරා full stop. කොමා දාන්න එපා. ඉතින් මේ දේවල් දෙක මතක තියාගන්න. කෙනෙක් වෙනුවෙන් කරනකොට යම් කිසි දෙයක් හදවතින් කරන්න, තමන්ගේ සීමාව තුල ඉඳගෙන කරන්න, තමන්ට ආදරය කරන්න. ඊයෙන් එන්න.